All I dream of is your eyes. All I long for is your touch. And darling, something tells me that's enough. You can say that I'm a fool, and I don't know. Hello, welcome back. මේ vlog එක මම last week එකේ ගිය peaceful gateway එකක් ගැන. ඔයාලා ලංකාවේ travel කරන්න කැමතිම place එක මොකක්ද? මම නම් කැමති පොඩ්ඩක් cool weather එකක් තියෙන පැතිවලට. හැමදාම travel කරන්න බැරි වුණත් පුළුවන් වෙලාවට travel කරලා mind එක refresh කරගන්න හැමෝටම පුළුවන් වෙන්න ඕනි කියලා vlog එක මුලදීම මම wish කරනවා මගේ family එකේ අය හරිම කැමති නුවරඑළිය යන්න. ඉතින් අපි අවුරුද්දට එකපාරක් හරි නුවරඑළියට යනවා. කොළඹ ඉඳන් නුවරඑළියට යන ride එක ගොඩාක් long ride එකක්. But no worries, you can enjoy some beautiful nature on this long ride. No doubt about that. One, two, three, surprise! මේ view එක මගේ ඇස් දෙකින්ම දකිද්දි මට හරිම සතුටක් ආවා. මොකද එච්චරට මේක ලස්සනයි. කොහොම හරි අපි නුවරඑළියට ආවා. හැබැයි ගොඩාක් ලොකු plans අපිට තිබුණේ නැහැ. අපිට ඕනේ උනේ rush නොවී ටිකක් relax එකේ ඉන්න. Okay guys, let me show you what I did that day. කොහේ ගියත් කැෆේ එකක් හොයාගෙන යන මම වගේ තව අය ඉන්නවද? මම ගියා නුවරඑළියේ තියෙන Barista Outlet එකේ coffee date එකක්. මම නුවරඑළියට එන්න කලින්ම plan කරලා තිබුණා අනිවාර්යයෙන්ම මෙතනට නම් යනවමයි කියලා. එතනට ගියාට පස්සේ මට නම් දැනුනේ මම පොඩි කාලේ කියවපු story book එකක vibe එකක්. මම ගිහින් තියෙන Barista Outlet වලින් නුවරඑළියේ තමයි ලස්සනම outlet එක තිබුණේ. ඔයත් මම වගේ යන හැම තැනකම coffee shop එකක් හොයාගෙන යන කෙනෙක් නම් මෙතන ඔයාට idealම place එක වෙයි කියලා මං හිතනවා. ඔයා plan කරන් හිටපු තැනකට ඔයාට ඇත්තටම යන්න ලැබෙන එක කොච්චර ලොකු දෙයක්ද? ඒ වගේ පොඩි දේවල් වලින් ඔයාට සතුට හොයාගන්න පුළුවන් නම් ඉතින් ඔයාට ජීවිතේ ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මට ගොඩක් close කෙනෙක් කිව්ව හරිම ලස්සන කතාවක් තියෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ තමයි කාලය කියන දේ කිසිම දෙයක් කිසිම වෙලාවක විසඳන්නේ නැහැ. අපි තමයි කාලයේදී හැමදේම විසඳ ගන්න ඕනේ. කාලයට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇත්තට මේ කතාව ගැන ඔයාලා මොකද හිතන්නේ? මම හිතනවා ඇත්තටම ආස time period එකේ කරන එක ගොඩාක් හොඳ දෙයක් කියලා. මම කලින් blog එකේදීත් කිව්වනේ මම හරිම කැමති cafe dates වලට කියලා. ඉතින් ඔයාටත් පුළුවන් නම් date එකක් fix කරගෙන me time එකක් හරි එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් එක්ක හරි cafe එකකට ගිහිල්ලා time එක පොඩ්ඩක් spend කරන්න. ඒක ඇත්තටම වෙනම experience එකක්. කොහොම හරි එතන ලොකු time එකක් මමයි මගේ family එකේ අයයි කතා කර විහිළු කර spend කරා. නුවරඑළිය මට දුන්න සුන්දරම මතකයක් තමයි ඒ. අපේ ඊළඟ ස්පොට් එක උනේ වික්ටෝරියා පාක් නුවරඑළිය. හැම පාරම මෙතනට ඇවිල්ලා පොඩ්ඩක් රිලැක්ස් එකේ ටයිම් එක ස්පෙන්ඩ් කරලා දුවලා පැනලා මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. This may be the night time my dreams but let me know all the stars are closer. All the stars are closer, all the stars are close. This may be the night that my dreams will let me know. All the stars are closer, all the stars are closer, all the stars are closer. මේ ජර්නි එකේ ෆස්ට් ඩේ එක ඒ විදිහට ඉවර වෙද්දි සෙකන්ඩ් ඩේ එකේ අපි ගියා ජැග්‍රෝ එකට. හැම රයිඩ් එකක්ම end up වෙන්න කලින් අපි පහු කරගෙන යන පාරවල් ඒ වගේම ගස් කොළන් හැම දෙයක්ම හරිම ලස්සනයි සහ බලාගෙන ඉන්න ආසයි. මේ වීඩියෝස් එඩිට් කරනකොටත් මට හිතෙන්නම මගේ රට කොච්චර ලස්සනයිද කොච්චර සුන්දරයිද කියලා.
නුවරඑළිය වෙදේක නම් හැම වෙලාවම වෙනස් වෙනවා. අපි යන වෙලාවෙ නම් ගොඩාක් වැස්ස. ඒ වුණාට අපි වැස්සෙම අපේ ස්ට්‍රෝබෙරි ඩ්‍රීම්ස් කැච් කරගන්න ගියා. ජැග්‍රෝ එකෙන් ඔයා කන්නේ කැමතිම ඩෙසර්ට් එක මොකද්ද? මගේ නම් ඉතින් ලිස්ට් එකක්ම තියෙනවා. හැබැයි මේ පාරේ නම් මම ගත්තේ චොක්ලට් සෑන්ඩ්විච් කේක් එක. මේ වගේ ප්ලේස් වල නම් මම ඩයට් ගැන හිතන්නේවත් නැහැ. මොකද ආස දෙයක් දැකලා ඒක කන්න බැරි වුණාම මට ගොඩාක් ලොකු දුකක් දැනෙනවා. ඒ නිසා දැන් මම පුරුදු වෙලා ඉන්නේ ආස දේවල් කොහොම හරි ආස විදියට කරන්න. මේ ලොකු ඩෙසර්ට් එක මම තනියම ඉවර වෙනකම්ම කෑවා. ඇත්තටම ඒක ගොඩාක් රහට තිබුණා. ඇත්තටම රහයි. Oh, Stephanie, where have you gone? I'm getting old and I need something to rely on. So tell me when you're gonna let me in. I'm getting tired, I need somewhere to begin. රසම රස ස්ට්‍රෝබෙරිස් කාලා ඊළඟට අපි ගියා ලස්සන පාරවල් ටිකක් පහු කරගෙන ස්ට්‍රෝබෙරි ෆාම් එකක් බලන්න. මේ කෝසි වෙදේකත් එක්ක ස්ට්‍රෝබෙරි ෆාම් එකක් බලනවා කියන්නේ අමුතුම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් නුවරඑළියට ආවොත් ස්ට්‍රෝබෙරි ෆාම් එකක් බලන්න යන්න අමතක කරන්න නම් එපා. You know guys, strawberry mornings feel like a hug from nature. කොහොම හරි එදා දවසේ අපි කන්ද යල ලේක් එකත් බලාගෙන එද්දී ටිකක් ලේට් වුණා. ඒ නිසා අපි වෙන කොහෙවත් යන්න ප්ලෑන් කරේ නැහැ. අපේ සෙකන්ඩ් ඩේ එක අපි ස්පෙන්ඩ් කරේ ඒ විදියට. නෙක්ස්ට් ඩේ එකේ අපි අයිඩියා කරන් හිටියා ගෙදර එන්න. ඉතින් මේ ලිටල් ගෙට්වේ එක මගේ ලයිෆ් එකේ අමතක නොවන පාර්ට් එකක් වුණා. මේ වෙනකන් මගේ බ්ලොග් එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ස්ටාර්ට් එකේ ඉඳලම මම කරේ මිනි බ්ලොග් නිසා මම ගොඩාක් දේවල් මේ බ්ලොග් එකට ඇඩ් කරේ නැහැ. හැබැයි මම හිතනවා ඔයාලා මේක එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාට මොනවද හිතන්නේ මේ අපේ නුවරින් ට්‍රිප් එක ගැන? සුපර්. anyway අදත් මම විශ් කරනවා අපිට අපි ආස දේවල් කොහොම හරි ආස විදිහට කරන්න ලැබෙන්න කියලා. Bye bye. See you all in the next vlog.